අකුසල් සිද්ධ වෙන්න තියෙන ස්ථාන කීයද තියෙන්නේ? 3යිනේ තියෙන්නේ. සිතයි, කයයි, වචනයයි. මම මේ පාදුක්කේ පින්නතුන්ට යෝජනාවක් කරනවා. පුළුවන් නම් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එකටම මොකද්ද පරිස්සම් කරගන්න ඕනේ? කට. ඔය කිව්වට හැදෙන්නේ නැහැ මං කියන්නේ. ගෙවල් වල එකට එක කියනවද නැහැ? පාදුක්ක නැතුවද එහෙම? නෑ බොහෝ පැතිවල එහෙම. ඔය ටිකක් අර එකට එක කියනකොට මොකද වෙන්නේ? ඇවිල්ලෙනවද නිවෙනවද? මං කියන්නේ මේ 2026 අවුරුද්දේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන ගමනේ නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක්නේ ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ දේශයත් එක්ක. දේශය නැති කරගන්න නම්, තරහව නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඔය එකටම කරන්න ඕනේ කට පරිස්සම් කරගන්න ඕනේ. ඕකොන්නම් දැන් යනකොට ළඟ ඉන්න කෙනාට තෝතෝ කී කියා යන්නකො. මොකද වෙන්නේ? ආදරය ඇති වෙනවද ද්වේෂය ඇති වෙනවද? එහෙම සකයි වගේ නම් කරලා බලන්න. බුදුරු උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනි මේ වචනේ සංවරකමක් තියෙන්න ඕන. මිනිස්සුන්ට තියෙන්න ඕන වචනේ හරි අපූර්ව හික්මීමක් තියෙන්න ඕන. ඉතින් ඔය 2026 අවුරුද්දේ පටන් ගන්න අද ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. ඔක පුළුවන් ද ඔහොම කතා නොකර ඉන්න. කාගේ හරි මං ඔය යාළුවන්ට ඔය තෝ උඹ බම්බලම් බල්ලෝ කියලා කතා කරන එක නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක්ගේ හිතේ වෛරය ඇති කිරීමේ අරමුණෙන්, කාගේ හරි කෙනෙක්ගේ හිතේ ද්වේෂය ඇති කිරීමේ අරමුණෙන් කවදාවත් පින්නතුනි හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. 2026 පුරුදු වෙන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් පුරුදු වෙන්න. මම නම් කියන්නේ ඔය කුණුහරුපයක්වත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් මේවා ටික ටික හදාගන්න ඕන පින්නතුනේ. මෙතන කවුරුවත් නැහැනේ අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු. නේ බණ කියනකොට මං මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේක හැටි. අද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. ඒ හින්දා මූලිකව කාලයකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල කුසල් පින්දහම් සිද්ධ කරනකොට එකටම කට පරිස්සම් කරගන්න බලන්න. කුසල් පින්දහම් සිද්ධ කරනකොට එකටම වචනේ සංවරකම තියාගන්න. ඊළඟ කාරණේ පින්නතුනේ ඉන්ද්‍රියන් පිනමණ්ඩ සූදානම් වෙනකොට පිනවනකොට බොහෝ දුරට අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපට හොඳ සිහියක් තියෙන්න ඕන අප්‍රමාදීව බලන්න. මම අර පින්නතුන්ට කියවෙන්නේ හැන්දෑවේ විනාඩි 10ක් විතරවත් කාලය අරගෙන අපි හොඳටම දන්නවා ඔය සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් බුදිනකොට පාන්දර 1 විතර වෙනවනේ. ආය පාන්දර 5ට 6ට විතර කවදාවත් නිින්දක් නැහැ. කවදාවත් කෑමක් බීමක් නැහැ. කවදාවත් දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. කවදාවත් පින්නතුනේ ඔය බිරිඳ එක්ක පවුලේ උදවියත් එක්ක ගත කරන්න කාලයක් නැහැ. දැන් අපි 2026 අවුරුද්දේ නේ විනාඩි 10ක් පැය කාලක් විතර අරගෙන කොහේ හරි ගෙදර තැනක ඉඳගෙන හොඳට හුස්ම ගන්න පුරුදු වෙන්න ඉස්සරලා. මේ මහ දෙයක් කියන්නේ නැහැ. හොඳට හුස්ම ගන්න. විනාඩි 10ක් 15ක් විතර අරගෙන අර මම ගැන දවසට සැරයක් විතර හොඳ විපරමක ආවර්ජනයක යෙදෙන්න මං මොකද්ද කෙරුවේ මං මොකද්ද කරන්න ඕන කියලා
බලන්න මගේ හිතෙන් මොකද්ද වෙච්ච අකුසලයේ කියලා. ඊට පස්සේ බලන්න මොකක්ද මගේ වචනයෙන් වෙච්ච අද අකුසලයේ කියලා. ඊට පස්සේ බලන්න මොකක්ද මගේ හැසිරීමෙන් සිද්ධ වෙච්ච අකුසලයේ කියලා. වෙනතුනි මෙහෙම මාසයක් දෙකක් විතර කරගෙන යනකොට අපි අතින් සිද්ධ වෙන එකදු පාපයක්වත් නැති වෙලා යනවා. මේවා පින්නතුනි ප්‍රායෝගිකව ජීවිතේ කරපු මිනිස්සු ප්‍රතිඵල ලබලා තියෙනවා. මිනිස්සු එන්න ධර්මයේ හැසිරෙනකොට මිනිස්සු එන්න මේවා කල්පනා කරනකොට පින්නතුනි මතක තියාගන්න ඒක භාවනාවක් වෙනවා. පැහැදිලි ඇති මම මේ කියන කාරණේ. අපේ අරනේ එතකොට තමයි අර මතක් වෙන්නේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. එතකොට මතක් වෙනවා පින්නතුනි එකදු පාපයක්වත් නොකර ඉන්න. එතකොට මතක් වෙනවා අර වෙච්ච පව් ටික ටික අයින් වෙලා යනවා. ඒවාය කරන්න හිතෙන්නේ නැහැ. එතකොට අපි අතින් වෙන්නේ කරපු කුසල් ටික වර්ධනය වෙන එක විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අර මං මුලින් දේශනා කරන්න සඳහන් කරන්න යෙදුනේ. අපි මොන තරාතිරමේ මොන මට්ටමේ හිටියත් පින්නතුනේ අපි ජරාවට පත් වෙන උදවියනේ. මොන මට්ටමේ හිටියත් ඔය සමහරු ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. සමහරු ඉන්නවා අපිට සල්ලි තියනකොට ධනෙ දීපල තියනකොට ඔය පාදුක්කෙත් අර චණ්ඩි ඉන්නවද නැහැ. ඒ කියන්නේ මේ මහා IRC ලෙවල් එකේ මිනිස්සු ඉන්නවනේ. සමහරට පාදුක්කේ එහෙම නැතුවත් ඇති. මම ඔය කියන්නේ අර නේ ධනයෙන් බලයෙන් තමන්ගේ සෑම දෙයකින්ම උද්ධාමයටපත් වෙලා ඉන්න උදවියට මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මේ මහ ජරා ගොඩක්. අපිටවත් පාලනය කරගන්න බැරි මේ අවයව ටිකක් අපිට ලැබිලා තියෙන. අපිට පුළුවන් ද අපේ කොණ්ඩේවත් පාලනය කරන්න පුළුවන්? අපිට අපේ දත් ටික පාලනය කරන්න පුළුවන්? කියන්න බලන්න මොකක්ද අපිට අපේ ශරීරේ පාලනය කරන්න පුළුවන්? මොකක්ද අපිට මේන්ටේන් කරන්න පුළුවන්? අපේ පාලනයෙන් තොර වෙච්ච මකින් අපිට අපේ ශරීරයවත් පාලනය කරගන්න බැරි කොට මොකක්ද අපි පිරිමහන්න හදන වෛරය? මොකක්ද අපි පිරිමහන්න හදන එදිරිවාදීකම? පින්නතුනි මේ සෑම කෙනෙකුටම ඉන්න පුළුවන් හිතවල පැලවෙච්ච ඔය තරහකාරයෝ ඉන්න පුළුවන්. මම මේ කියන්නේ 2026 වෙන්න ඕන දෙයක්. මේ සෑම කෙනෙකුගේම හිතවල ඉන්න පුළුවන් ඔය මිනිස්සු කියනවා නේද කාට කෙරුවත් ඔබට කරන්නේ නැහැ කියලා. අර කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා. සත්පුරුෂ පින්නතුනි මතක තියාගන්න. 2026 අවුරුද්ද කියලා කියන්නේ ජන්මාන්තර වෛරක්කාරයෝ නැති වෙන්න ඕනේ අවුරුද්දක්. ඒ වෛරක්කාරයෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, යාළුවෝ මිත්‍රයෝ හතුරෝ එකට හිටපු මිනිස්සු ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඕක නවත්තලා දාන්න. අපිට පුළුවන් වෙන්න ඕන උදේ පාන්දර නැගිට්ටාම හිතේ ඉන්න මම දැන් ඔය කියනකොටම ඕක කල්පනා කරන්නකො. දන්න කාලේ ඉඳන් අපේ හතුරු ඇති. දන්න කාලේ ඉඳන් අපේ වෛරක්කාරයෝ ඇති. අද හැන්දෑවේ ඉඳන් ඕක නවත්තලා දාන්න. ඔය මොන විදිහෙන් හරි කමක් නැහැ. අපි මරන්න ඇවිල්ලා ඇති. අපි කපන්න කොටන්න ඇවිල්ලා ඇති. දේපල ඉඩ කඩන් අහිමි කරලා ඇති. පින්නතුනි මේක අද නවත්තලා දාන්න. ඒ සෑම ලැබපු මිනිසත් භවයේ තුල මැරිලා යන්න කලින් මොකක් හරි යහපත් කටයුත්තක් වෙන්න ඕන නම් ඒ වෙන්න ඕන දෙයක් තමයි වෛරය නැති මිනිස්සෙක් විදිහට මැරෙන්න ඕනේ. මැරෙන්න කලින්
තරහව නැති කරපු මිනිස්සෙක් විදියට මැරෙන්න ඕන.